Hi guys, අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද YouTube monetization partner program එකට apply කරන්න කියලා. ඒ වගේම apply කරලා monetization approve කරගන්නේ කොහොමද කියලාත් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ ගැන මම වැඩි විස්තරයක් කරන්න යන්නේ නැහැ. මොකද YouTube channel එකක් කරන කෙනෙක් දන්නවා monetization කියන්නේ මොකක්ද? ඒ වගේම monetization apply කරාට පස්සේ අපිට ඩොලර්ස් උපයන්න පුළුවන් කියලා. හරි guys, එහෙනම් අපි යමු කෙලින්ම වීඩියෝ එකට. හරි, ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ channel එකට එන්න. ඉතින් ඔයා channel එකේ dashboard එකට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට earn කියන tab එක. මෙන්න මේ earn කියන tab එකට ආවට පස්සේ අපිට පුළුවන් monetization apply කරන්න තියෙන සුදුසුකම් ඔක්කොම ඔයාගේ channel එක සම්පූර්ණ කරලා තියෙනවා නම් අපිට monetization apply කරන්න. හරි guys, මේක මගේ වෙන channel එකක්. ඉතින් මගේ මේ channel එක monetization ලබා ගන්න පුළුවන් ඔක්කොම steps ටික කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඒ නිසා මට YouTube partner program එකට නැත්නම් monetization වලට apply කරන්න පුළුවන්. හරි guys, අපි බලමු එහෙනම් කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙතනදී අපිට ඉස්සෙල්ලාම subscribersලා 1000ක් සම්පූර්ණ කරන්න ඕන. ඉතින් මේ channel එකේ මගේ subscribersලා 1000 සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ වගේම public watch hours 4000ක් සම්පූර්ණ කරන්න ඕන. ඉතින් ඒකත් මේ channel එකේ complete වෙලා තියෙනවා. ඒ වගේම 2-step verification එක on වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අපේ මේ channel එක follow කරන්න ඕනේ YouTube එකෙන් ලබා දීලා තියෙන community guidelines ටික. ඉතින් අවසානයේට අපි monetization apply කරාට පස්සේ අපේ channel එක YouTube එකෙන් review කරනවා. ඉතින් ඒ review එකෙන් අපි pass වෙන්නත් ඕනේ. හරි guys, අපි බලමු එහෙනම් මේ ඔක්කොම කරලා කොහොමද monetization approve කරගන්නේ කියලා. හරි guys, ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මේ earn tab එකේ මුලින්ම තියෙන අපිට බලා ගන්න පුළුවන් apply to the YouTube partner program කියලා. ඉතින් එතන යටින් තියෙනවා apply now කියලා button එකක්. අන්න ඒ button එක උඩ ඔයා එකපාරක් click කරන්න. ඊළඟට ඔයා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. ඉතින් මෙතනදී step 1 එක තමයි review based terms කියන එක. ඉතින් මෙතනදී ඔයා start කියන button එක උඩ click කරන්න. ඉතින් මෙතනදී YouTube එකෙන් base terms ටිකක් දීලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාට මේක කියව ගන්න උනත් පුළුවන්. ඉතින් අවසානයේදී ඔයාට කරන්න තියෙන්නේ I accept the base terms කියන තැනට ටික් එක දීලා accept terms කියන බටන් එක උඩ ක්ලික් කරන්න. හරි, ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පළවෙනි ස්ටෙප් එක done කියලා වැටෙනවා. ඊළඟට අපිට තියෙන්නේ second step එක. එතනදී අපි sign up වෙන්න ඕන AdSense ගිණුමකට. ඒ කියන්නේ මේ YouTube channel එක අපි sign up කරන්න ඕනේ AdSense account එකකට. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ second step එකෙත් මේ අතම තියෙන start කියන බටන් එක උඩ ක්ලික් කරන්න. හරි, මෙතනදී අහන්නේ ඔයාට දැනටමත් AdSense account එකක් තියෙනවද කියලා. ඉතින් ඔයාට දැනටමත් AdSense account එකක් තියෙනවා නම් පළවෙනි එක select කරන්න. ඒ වගේම AdSense account එකක් නැත්නම් දෙවෙනි එක select කරන්න. එතකොට මට දැනටමත් AdSense account එකක් නැති නිසා මම select කරනවා no I don't have an existing account කියන එක මම click කරනවා. ඉතින් මෙතනදී කියන්න ඕන ඔයාට AdSense account එකක් තියෙනවා නම් මේ දෙවෙනි step එක click කරලා වැඩක් නැහැ. පළවෙනි එක තමයි ඔයා click කරන්න ඕන. හරි, අපි එහෙනම් බලමු AdSense account එකක් නැති කෙනෙක් කොහොමද අලුතෙන් AdSense account එකක් හදලා ඔයාගේ YouTube channel එකට connect කරගන්නේ කියලා. ඒ නිසා ඔයා මේ දෙවෙනි එක click කරන්න. ඊට පස්සේ continue කියන button එක උඩ click කරන්න. හරි, ඊළඟට අපිට තියෙන්නේ mail එකක් select කරගන්න. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් ඔයාගේ YouTube channel එක හදපු mail එකම දෙන්න. නැත්නම් ගොඩක් හොඳයි ඔයාට අලුත් mail එකකින් මේ AdSense account එක හදාගන්න පුළුවන් නම්. ඉතින් මම නම් කොහොමත් use කරන්නේ අලුත් email එකක්. හරි, ඉතින් ඔයාටත් කරන්න තියෙන්නේ ඔයාගේ mail එකක් දීලා password එක දීලා next කියන button එක උඩ click කරන්න. හරි, ඊළඟට අපි එන්නේ මෙන්න මේ වගේ interface එකකට. මෙතනදී මුලින්ම අපිට අපේ channel එකේ link එක බලා ගන්න පුළුවන්. ඊළඟට අපේ country එක මෙතනින් select කරන්න ඕන. හරි, මේ විදිහට අපේ country එක select කරගත්තට පස්සේ අපිට AdSense account එකෙන් AdSense වලින් දීලා තියෙනවා terms and conditions ටිකක්. ඉතින් අපි ඒක accept කරන්න ඕන. ඒ නිසා මෙන්න මේ පහළම
තියෙන I have read and accept the agreement කියන බටන් එකට ටික් එක දීලා set up account කියන බටන් එක උඩ ක්ලික් කරන්න. හරි ඊළඟට අපිට තියෙන්නේ customer information ටික complete කරගන්න. මුලින්ම තියෙන්නේ අපේ account type එක. ඉතින් මෙතනදී ඔයා select කරගන්න individual කියලා. ඊළඟට අපිට තියෙන්නේ name and address. ඉතින් මුලින්ම ඔයාගේ නම මෙතනදී type කරන්න. ඊට පස්සේ දෙවෙනියට ඔයාගේ address line 1 එක දෙන්න. ඊළඟට address line 2 එක දෙන්න. ඊළඟට ඔයාගේ city එක type කරගන්න. හරි ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපේ city එකට අදාළ postal code එක type කරගන්න. හරි ඉතින් මම හිතනවා ඔයාට ඔයාගේ city එකට අදාළ postal code එක ගන්න විදිහ දන්නවා ඇති කියලා. දන්නේ නැති කෙනෙක් නම් Google එකේ search කරන්න postal code of ඔයාගේ city එකේ name එක දාලා search කරන්න. එතකොට Google එකෙන් ඔයාට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ඒ postal code එක මෙතනට type කරගන්න. හරි ඊට පස්සේ අවසානයේටම ඔයාගේ phone number එක අහලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයා කැමති නම් ඔයාගේ phone number එක මෙතනට type කරගන්න. මොකද ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි optional එකක්. හරි දැන් මෙතනදී submit කියන බටන් එක උඩ click කරන්න. හරි ඊට පස්සේ ඔයන්න මෙන්න මේ වගේ interface එකකට ඊට පස්සේ මෙන්න මෙතන මේ නිල් පාටින් තියෙන redirect to YouTube කියන බටන් එක උඩ click කරන්න. හරි ඉතින් guys ඔයාලට කියන්න ඕන මෙතනදී ඔයාලගේ ඇත්ත විස්තරම ඔයාලා ලබා දෙන්න නැත්නම් සාමාන්‍යයෙන් ඔයාගේ AdSense account එක create කරපු එක වැරදි වෙන්න පුළුවන්. එතකොට අපිට මෙතන error එකක් එනවා. ඒ නිසා ඔයාලගේ ඇත්ත details ටිකම මේ AdSense account එක හදද්දී ඔයාලා ලබා දෙන්න. හරි ඊට පස්සේ ඔයා මෙතනට ඔයාගේ channel එකට තමයි නැවතත් redirect වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් second step එක in progress කියලා වැටලා තියෙනවා. මෙතනදී මෙයාලා කියලා තියෙනවා ඉතින් මේ second step එක done වෙන්න සාමාන්‍යයෙන් දින කීපයක් ගත වෙන්න පුළුවන් කියලා. සමහර ප්‍රශ්න මතුවුනොත් සති 2-3ක් යන්න පුළුවන් කියලාත් කියනවා. ඉතින් ඇත්තටම ඒ වගේ කාලයක් නම් යන්නේ නැහැ. දින කීපයකින්ම මේක ඔයාට error එකක් එනවද නැද්ද නැත්නම් හරියටම done වුණාද කියලා බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපිට දින කීපයකින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ second step එකත් done වෙලා තියෙනවා. ඉතින් අපි හරියටම details අපේ ඇත්තම විස්තර දීලා අපි AdSense account එක create කරගත්තා නම් මෙතන error එකක් එන්නේ නැති විදිහට මෙන්න මේ විදිහට second step එකක් done කරගන්න පුළුවන්. හරි guys ඉතින් ඊට පස්සෙත් දින කීපයක් ගත වෙනවා අපේ මේ third step එක done කරගන්න. මොකද එයාලා ඒකටත් පොඩි කාලයක් ගන්නවා. ඉතින් එයාලා මෙතනදී කියලා තියෙන්නේ අපේ channel එක එයාලා review කරනවා. ඉතින් එයාලගේ monetization policies වලට අනුව අපේ channel එක තියෙනවද කියලා එයාලා බලනවා. ඉතින් මෙතනදී කියනවා එයාලා මාසයක් විතර මේකට සාමාන්‍යයෙන් ගත වෙනවා කියලා. ඒත් ඇත්තටම මාසයක් නම් යන්නේ නැහැ. දින කීපයකින් නැත්නම් සතියක් වගේ කාලයකින් අපිට බලා ගන්න පුළුවන් එයාලා අපේ third step එක done කරලා දෙනවද කියලා. හරි guys ඉතින් මෙතනදී මේක automaticallyම සිද්ධ වෙන දෙයක්. අපේ email එකටත් එනවා mail එකක් මේක done වුණාට පස්සේ. හරි guys ඉතින් third step එකක් done වුණාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි දැන් අපිට මෙන්න මේ විදිහට තමයි අපේ earn tab එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද third step එක done වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි අපිට display වෙන්නේ. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙතනදී මුලින්ම තියෙනවා you are a YouTube partner කියලා. ඉතින් දැන් අපිත් YouTube එකේ අපේ channel එකත් YouTube එකේ partner කෙනෙක්. ඊට පස්සේ මෙතන මුලින්ම ඊළඟට අපිට බලා ගන්න පුළුවන් watch page ads කියලා. එතනදී අපිට මෙතන අපේ videos වලට monetization on කරගන්න පුළුවන් මෙතනදී. හරි ඉතින් ඔයා මුලින්ම මෙතන get started කියන බටන් එක උඩ click කරන්න. හරි ඊට පස්සේ මෙතන යටම තියෙනවා turn on කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක උඩ click කරන්න. ඊට පස්සේ මෙතනදී I accept the watch page terms කියන තැනට ටික් එක දීලා accept and next කියන බටන් එක උඩ click කරන්න. ඊට පස්සේ next කියන බටන් එක උඩ click කරන්න. මෙතනදී ඔයාලා අහන්නේ ඔයාලා දැනට කරලා තියෙන videos ඔක්කොම එකවර monetize කරන්නද කියලා. ඉතින් මේක අපිට පස්සෙත් ෆිනිෂ් කරගන්න පුළුවන්. ඔයාට එකින් එක මොනටයිසේෂන් වලට අප්‍රූව් කරන්න ඕන නම් මෙතන ඔයාට finish later කියන බටන් එක උඩ ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මම මෙතන ඔක්කොම මගේ වීඩියෝස් ටික එකවරම මොනටයිස් කරන්න ඕන නිසා මම මොනටයිස් all කියන බටන් එක උඩ ක්ලික් කරනවා. ඉතින් ඒ බටන් එක ඔයා ක්ලික් කරා නම් අපේ ඔක්කොම වීඩියෝස් දැනටමත් මොනටයිස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊළඟට ඔයා ආයෙමත් මේ earn tab එකේ
මෙහා පැත්තේ වම් අත පැත්තේ තියෙන overview කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට දෙවෙනියට තියෙනවා short feed ads. ඉතින් short videos වලිනුත් මුදල් earn කරන්න නම් අපි මෙතන අපේ settings මේ විදිහට හදා ගන්න ඕන. ඉතින් ඔයා මෙතන get started කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනත් මේ පහළම තියෙන turn on කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඉතින් මෙතනත් ඔයාට කරන්න තියෙන්නේ I accept the shorts feed terms කියන බටන් එක ළඟට ටික් එක දීලා accept කියන බටන් එක උඩ ක්ලික් කරන්න. හරි. ඉතින් ආයෙමත් ඔයා මේ overview කියන ටැබ් එකට ආවට පස්සේ ඔයාට බලන්න පුළුවන් මෙතන තියෙනවා මුලින්ම what you are using කියලා. ඉතින් අපි දැනට watch page ads, short feed ads on කරලා තියෙන නිසා තමයි මෙතන උඩින් මේ විදිහට තියෙන්නේ. හරි. ඉතින් ඔයා ඊළඟට ගිහින් බලන්න ඔයාගේ content tab එකට. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට monetization කියලා බටන් එකක් මෙතනට open වෙලා තියෙනවා. ඉතින් එතනදී අපේ වීඩියෝ ඔක්කොටම monetization බටන් එක on වෙලා තියෙනවා. බලා ගන්න පුළුවන්. මොකද අපි එකවරම ඔක්කොම videos monetize කරපු නිසා. හරි guys. ඉතින් ඔයා පොළොවින්දම්ම මෙන්න මේ steps ටික හරියටම follow කරා නම් ඔයාටත් මගේ මේ channel එක වගේ ඔයාටත් පුළුවන් YouTube එකේ partner කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ඔයාගේ channel එකටත් monetization approve කරගන්න පුළුවන්. හරි guys. ඉතින් ඔයාලට මේ tutorial එක ගැන මොකක් හරි කියන ඔයාලගේ channel එකේ monetization සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් comment section එකෙන් comment එකක් දාන්න. මම reply එකක් කරන්නම්. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් channel එකට වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියාගෙන ඉන්න කියලා ආරාධනා කරනවා. හරි guys. එහෙනම් අපි ආයෙමත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.